බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ Sikkhapadang samadhiyami Adinādāna veramani Sikkhapadang samadhiyami Kāmesu micchācārā veramani Sikkhapadang samadhiyami Musāvādā veramani Sikkhapadang samadhiyami Suramire macchapamadattāna veramani Sikkhapadang samadhiyami Samanta cakkavālesu Atra gaccantu devata Saddhammaṃ nirājassa Sunantu sagga mokkadaṃ Dhamma savena kālo ayaṃ badantā Dhamma savena kālo ayaṃ badantā Dhamma savena kālo ayaṃ badantā Namo tassa bhagavato arahato Sammā sambuddhassa Namo tassa bhagavato arahato
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්තේ ජටායි දුම්මේද කින්තේ අජිත සාතියා අබ්බන්තරං තේ ගානං බාහිරං පරිවජ්ජසීති ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත කාරුණික පින්නතුනි මහරගම අපේක්ෂාරෝහලේ බණ්ඩාරනායක රෝහල් පරිශ්‍රයේ නේවාසිකව ප්‍රතිකාර ලබන මේ මව්පියන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් දහවල් දානයක් පිරිනමලා උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සත්‍යයට දේශනා කොට වදාළ නෛර්යානික වූ සීසත් ධර්මයෙන් බොහෝම ස්වල්පයක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්න සෝදානම් වෙන අවස්ථාවක් විදිහට මේ අවස්ථාව සඳහන් කරන්න පුළුවන්. පිනතුනි බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් දේශනා කොට වදාළේ උතුම් සීසත් ධර්මය ඖෂධයකට සමාන කරලා තියෙනවා. ධම්මෝෂධ සමන්නත්ති ඒතං පිවත භික්ඛවෝ මහණෙනි මේ ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පිනතුනි ඖෂධ කියන දේවල් අපි අනන්තවත් පාවිච්චි කරනවා. පිළිකා රෝගයකට ගොදුරු වෙලා ඉන්න ඔබ ඒ රෝගය සඳහා කොයිතරම් ඖෂධ භාවිතා කරනවද? මේ ගතට වැළඳෙන විවිධ රෝගවලට අපි විවිධ ඖෂධ පාවිච්චි කරනවා. මොන ඖෂධය පාවිච්චි කළත් දවසක මේ ශරීරය අතහරින්න වෙනවා කියන එක අපි හැමෝම අපේ මේ මනසට පුහුණු කරලා තියෙන්නට ඕනේ. ඇත්ත යථාර්ථය හිතුවේ නැති වුණත් දවසක ඒ ඇත්තට අපි හැමෝම මුහුණ දෙනවා. පිනතුනි ජීවිතය කියලා කියන්නේ තනකොළ අග තියෙන පිනිබින්දුවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දහම තුළ දේශනා කරනකොට ඒ ඇත්තයි කියලා අපිට වටහා ගන්න පුළුවන් නම්
ඒ තමයි ධර්මයේ නැමැති ඖෂධය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය. කළු පාට කොණ්ඩය සුදු පාට වෙනවා කියන්නේ මුතු වැට වගේ තියෙන දත් ටික හැලෙනවා කියන්නේ කොන්ද කුදු වෙලා හැම රැලි වැටිලා විකෘතියක් මේ ශරීරයට ඇති වෙනවා කියන්නේ අපි ඒක පුදුමයකින් බලන්න ඕන දෙයක් නෙවෙයි. පිනතුනි මේක ධර්මයක් විදිහට අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් බලනකොට අපේ හිත අපිට හදා ගන්න පුළුවන්. ඒ නිසා හැම කාලයකම බණහන්න ලැබෙනවා කියලා දෙයක් නැහැ. බුද්ධ කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැති කාල වැඩි කියලායි දහම තොර සඳහන් කරන්නේ. අබුද්ධෝත්පාද කාලයක සහ බුද්ධෝත්පාද කාලයක වෙනස කුමක්ද? ඊ타ත්ම කෙටියෙන් පැහැදිලි කරනවා නම් බුද්ධෝත්පාද කාලයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සත්‍යයට ලෝකේ යථාර්ථය පැහැදිලි කරනකොට ඒ බොහෝ පිරිසක් වටහා ගන්න උත්සාහ කරනවා. වත්තුපම සූත්‍රයේ තුල වස්ත්‍රයකට අලුතෙන් කාබන් ටිකක් දැම්මහම කාබන් උරාගන්නේ යම්සේද ධර්මයේ ජීවමාන කාලේ දහම මනාව වටහා ගන්න උත්සාහ කරනවා. අබුද්ධෝත්පාද කාලයක පින මොකද්ද, පව මොකද්ද, කළ යුත්තේ කුමක්ද, අතහැරිය යුත්තේ කුමක්ද කියලා වටහා ගන්න තරම් ඥාන ශක්තියක් දියුණු කරගන්න බෑ. හිතට එන හැම දෙයක්ම ක්‍රියාවට දාලා අප්‍රමාණ පව් කරගන්න තත්ත්වයක් අපි ඇති කරගන්නවා. අපිට අවවාදයක් උපදේශයක් දෙන්න කෙනෙක් නෑ පව මොකද්ද පින මොකද්ද කියලා. පින්නතුනි සසරේ අනන්ත දුකට වැටෙනවා අබුද්ධෝත්පාද කාලයක මනුස්ස උපතක් ලබන අය. ඒ නිසා මේ ගාථාව තුළ මා ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. පින්නතුනි බ්‍රාහ්මණ වර්ගයට ඇතුළත් මේ උතුම් ගාථාවෙන් කියා දෙනවා බාහිරව කොච්චර අලංකාර කරමින් ලස්සනට සරසාගෙන හිටියත් අභ්‍යන්තරය අපිරිසිදු නම් ඒ බාහිර සැරසීමෙන් ඇති වැඩක් නෑ කියලා. කින්තේ ජටාහි දුම්මේද කින්තේ අජිත සාතිය. පිනතුනි තාපස ප්‍රවෘජාවට පත් වෙලා බවුන් වඩන තාපසයා ඔළුවේ ජටාවක් බැඳගෙන ඒ ඇඳුම් පැළඳුම් හරි විදිහට ඇඳගෙන පැළඳගෙන හැබැයි අභ්‍යන්තරයේ තුල රාගය, ද්වේෂය, මෝහය බලවත් කරගෙන කටයුතු කරනවා නම් අර බාහිරව ඇති කරගෙන තියෙන සැරසීම කිසිම වැඩක් නැහැ කියලායි කියන්නේ. ඒ නිසා පින්නතුනි ලොවට සංගරාවේ ලස්සන කවියක් මේ ආකාරයට වේදාගම මෛත්‍රිය මහා නායක හාමුදුරුවෝ ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් රචනා කරලා තියෙනවා. කොහොමද සඳහන් කරන්නේ? කාලා රස මුසු භෝජන කරපින් ගාලා සුවඳති සදුනොත් මනරම් ලාලාබරන නිසිලස සරසුම්
බලන්න මේක ඇත්තක් නොවේද කියලා. මේ තමයි හිතන්න ඕන ඇත්ත. හොඳට රසමුසු කෑම බීම අරගෙන එඟ හොඳට හදාගෙන පුෂ්ටිමත් කරගෙන මම ලස්සනයි කියලා අපි ආඩම්බරයෙන් කියනවා. පිරතොනි ලස්සනයි වගේ මතු පිටින් පේනවා උනාට අභ්‍යන්තරයේ තියෙන්නේම සෙම සොටු කබ කඳුළු මල මූත්‍රා කියන මේ අපද්‍රව්‍ය. මේ අපද්‍රව්‍ය වලින් පිරිච්ච කලගෙඩියක් තමයි බුදුහාමුදුරෝ මේ ශරීරය උපමා කළේ අසූචි කලගෙඩියකට. ඔබ වුණත් මම වුණත් ඒ උපමාවට සුදුසුයි. සිදුරු නමයකින් නිතිපතා පිට කරන දේවල් ගඳයි. ගඳ ගහන දේවල් නිෂ්පාදනය කරන්නේ ඇඟ ඇතුලේ. ඒවා නිෂ්පාදනය වෙන්නේ අපි ගන්න ආහාර පාන නිසා. කාලා රසමුසු භෝජන කරපේ. මේ ලස්සනට තියෙන හැම තව තවත් ලස්සන කරන්න විවිධ ආලේප ගාලා සුවඳ කරලා මම සුවඳයි මේ බලන්න මම ලස්සනයි කියලා අනිත් අයටත් ඒ ලස්සන පෙන්නා අපි සන්තෝෂ වෙනවා. කරාබ දෙක කනට දැම්මහම ඇඟිල්ලට මුදුව දැම්මහම බෙල්ලට මාලය දැම්මහම හරි අපූර්වට ලස්සනට පේනවා. හරිම ලස්සනයි වටිනාකමක් තියෙනවා. ඊළඟට මේ කවියේ අන්තිමට කියා දෙනව ඇත්ත මොකද්ද කියලා. මොකද්ද පින්නතුනි ඇත්ත? පාලා ගියවැනි බහුරු කෝලා හරියට එක නාට්‍යයක් රඟපාලා වේදිකාවෙන් බැහැලා ගියා වගේ වැඩක් තමයි අපි මේ ගත කරන ජීවිතේ. පින්නතුනි ඉපදීමේ සිට මරණ මංචකයේ දක්වා ලස්සන රැඟුම් අපි රංගනයේ දායක වෙනවා. ලස්සනට රඟපානවා කියන එකයි පැහැදිලි කරන්න තියෙන්නේ. රාගය පුරවගෙන, ද්වේෂය පුරවගෙන, මෝහය පුරවගෙන කරුණාව මෛත්‍රිය ඇති වෙන ආකාරයට වචන භාවිතා කරනවා. හදවත ගලවලා දෙන්න වගේ කතා කරනවා. ඊර්ෂ්‍යාවෙන් මත් වෙලා පේන්නේ නැහැ. හැබැයි යාලා රඟපානවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. නරුනිලියන්ට වඩා ලස්සනට රඟපානවා සමාජය තුළ ඉන්න මිනිස්සු. ගිහි වේවා පැවිදි වේවා බොහෝ අය රංගනයක යෙදෙනවා කියලා කිව්වොත් ඇත්ත. ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න. මගේ ළඟ රාගය තියෙනවා නම්, මගේ ළඟ ද්වේෂය තියෙනවා නම්, මගේ ළඟ මෝහය තියෙනවා නම් ඒවා දුරු කරගන්න මම නිරන්තරයෙන්ම දහම පාවිච්චි කරන්නට ඕනේ. පිනතුනි රාගය නැති කරගන්න පුළුවන් මොන විදිහෙන්ද? රාගය ඇති වුණාම එහි අනිත්‍යතාවය අසුභය මෙනෙහි කරන්නට ඕනේ. මගේ මේ ශරීරයට මොකද වුනේ කියලා මේ ශරීරයේ ලෙඩවීම තුළ මම කම්පාවටපත් වෙනවා. අපේ හිත අපි හදාගන්නේ කොහොමද? ලෙඩ වෙන්නේ මං විතරක් නෙවෙයි, මෙලව උපන්න සියලුම සත්වයා මේ ලෙඩ රෝගවලට ගොදුරක් වෙනවා. ඊළඟට මට ද්වේෂය ඇති වෙනවා, තරහව කියන්නේ ක්ලේශයක්. හිතේ ඇති වුණාම තිරිසන් ගතිය මතුවලා තිරිසනෙක් වාගේ කටයුතු කරනවා. මනුස්ස කයක් දරාගෙන තිරිසන් සත්ව ගතිය ක්‍රියාවට දානවා කියන්නේ මම දුර්වලතා රසකින් යුක්ත කෙනෙක්. ආන්නේක පාලනය කරගන්නට ඕනේ. මිනිහා කියන්නේ සතෙක් හින්දා සතාගේ සත්ව ගතිය මතුවෙන එක නතර කරන්න බෑ. ආන්නේක පාලනය කරගන්න ඕනේ.
මෝඩකම කියලා කියන්නේ මුලා වෙන එක අපි හැමෝම සිද්ධ කරගන්නව ජීවිතේ හැමදාම සසරට මුලා වෙන්නේ සසර සැපයි කියලා වටහා ගන්න. ඇත්තටම සසර දුකයි. මේ දුක දුකක් විදිහට වැටහෙන්නේ නැත්තේ අපි මේ සසරට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳිලා ඉන්න නිසා. සුන්දර සමුද්ද කියන රහතන් වහන්සේ පින්නතුනි කාමයට බරව ජීවිතේ ගත කරපු කෙනෙක්. හොඳට සල්ලි වාගේ තිබිලා හොඳ සුවපත් ජීවිතයක් ගත කරලා මේ ස්වාමීන් වහන්සේ රාගයේ උස්සන්න වෙච්ච මොහොතක පාලනය කරගන්න බැරි වෙලා පින්නතුනි කාම අපරාධයකට ගොදුරක් වෙනවා. අවසානයේ උන්වහන්සේ කල්පනා කරනවා මං වැරද්දක් කළා මට නිග්‍රහ වේවා කියලා තමන්ටම නිග්‍රහ කරගෙන හිතුවා තව දුරටත් මම මේ ශාසනය තුල ඉන්නේ නැහැ. මම සිවුරු අරින්නට ඕනේ කියලා හිතාගෙන සිවුරු අරින්න යනකොට ගල් 500ක් ඇදගෙන ගොන්නු 500ක් ගමන් කරන අවස්ථාවක් දැකලා එක ගොනේ එක පාරටම හරහා වැටෙනවා. ඒ සතාට මහන්සි නිසා කුර අතපත ගාලා කෑම බීම දීලා ආදරයෙන් කිව්වහම නැවත මේ සතා නැගිටලා අර කරත්තය ඇදගෙන ගමන ආරම්භ කළා. ආන්න ඒ දර්ශනය දැකලා මේ ස්වාමීන් වහන්සේ හිතුවා මම වරදක් කළා. හැබැයි මං මේ වරද හදාගෙන නිවැරදි වෙලා මේ ශාසනයෙන් ලබන්න තියෙන ප්‍රයෝජනේ ලබනවා කියලා හිතාගෙන හොඳට ආයති සංවරේ පිහිටලා ඒ කියන්නේ උපාලි මහරහතන් වහන්සේ ඉදිරියේ තමන් කළ වැරද්ද ප්‍රකාශ කරලා වරදට සමාව අරගෙන නිවැරදි වෙලා හොඳට බණ භාවනා කරලා සකල ක්ලේශයන් ප්‍රහීන කොට උතුම් රහත් භාවයටපත් වුණා. සුන්දර සමුද්ද කියන නම ලස්සනයි. රහතන් වහන්සේගේ බාහිර පෙනුමත් ලස්සනයි. හැබැයි උන්වහන්සේ රාගය උත්සන්න කරගෙන අවසානයේ රාගයෙන් මත්වීම තුළ ඇතිවෙච්ච අපහසුතාවේ බලන්න. ඔබට වේවා මට වේවා ප්‍රත්‍යජන කයක් දරන අපි රාගය, ද්වේෂය, මෝහය එක්ක ඉන්න පිරිසක්. එහෙමනම් තණ්හාව දුරු කරගන්න තියෙන එකම අවස්ථාව දානේ. මේ සමාජ සත්කාරය ඔබ සිද්ධ කරන්නේ හරීම ගෞරවයකින් ශ්‍රද්ධාවකින් දුන්නොත් තමයි සංසාරේම සුවපත් කරගන්න පුළුවන්. අපි දෙයක් අතහැරියොත් අපේ හිතට සැනසීම. මම මේ හැම දෙයකටම බැඳිලාම ඉන්න ගත්තොත් ඒකම තමයි මට තියෙන දුක. ඒ නිසා පිනතුනි රාග, දෝෂ, මෝහ කියන මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ නිසා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන උදාර සම්පත් ලැබෙන උතුම් පින්කමක් දානේ කියලා කියන්නේ. పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව හොඳින් පවත්වාගෙන මේ කටයුතු කළාම මහත්ඵල මහානිසංස ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේ දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන පාරමිතා 10 සම්පූර්ණ කළ ආකාරය හොඳට මෙනෙහි කරලා අපිත් අපේ ජීවිතවල ඒ උතුම් ගුණ ප්‍රගුණ කරන්නට ඕනේ. එතකොට ගිලාන උපස්ථානයක් අද මේ ඇත්තෝ කරන්නේ මේ ගිලන් වෙලා ඉන්න පිරිසකට දෑත දෙපය මහන්සි කරවලා හම්බ කරගත්ත දේ
වියපැහැදම් කරලා දානයක් ලෙස පිළියෙල කරලා මේ ඇත්තන්ට පූජා කරනවා. පූජා කරන ගමන් හිතන්න මේ සියලු දෙනා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඔබටද නිදුක් නිරෝගී සුවපත් ජීවිත ගත කරන්න වාසනාව ලැබෙන උතුම් පින්කමක් මේ සිද්ධ කරන්න. ඒ නිසා මේ ආදරණීය මෑණියන්ට, ආදරණීය පියතුමාට, පවුලේ හැම දෙනාටම මේ ගත කරන ජීවිතේ නිදුක් නිරෝගීව සුවපත් භාවයෙන් ගත කරන්න වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා, සැලසේවා. යම් ග්‍රහ දෝෂයක්, ග්‍රහ අපලයක් තිබේ නම් දුරු වෙලා සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ රෝගී සත්කාරය කිරීම තුළ නිවන් දකිනා ජාති දක්වා යන මේ සංසාර ගමනේ කිසිම භවයක රෝගී තත්ත්වයන් වලටපත් නොවේ, දරුණු ලෙස රෝගී නොවේ, නිරෝගී ජීවිත ගත කරන්න ආරෝහ පරිණාහ දේහයන්ගෙන් යුක්ත වන්න වාසනාව ලැබෙන උතුම් පින්කමක් අපි අපේ කාලය, ධනය, ශ්‍රමය කැප කරලා සිද්ධ කරනවා කියලා බොහෝම සන්තෝෂයටපත් වෙන්න. ඒ නිසා මේ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ ඇඳුම් ඇඳගෙන සත්ව ඝාතනය කරමින්, සතුන්ට හිංසා පීඩා කරමින් කාලය ගත කරනවා. හැබැයි ඔහු පෙනී සිටිනවා මම හොඳට තාපස ප්‍රවෘජාව රකින තාපසයෙක් විදිහට. පිනතුනි, ඒකයි බාහිර අලංකාරය කොච්චර ලස්සන වුණත් අභ්‍යන්තරය අපිරිසිදු නම් ඒ බාහිර අලංකාරයේ තේරුමක් නෑ කියලා කියන්නේ. වෙසක් කූඩුව ලස්සන වුණාට වෙසක් කූඩුව වතුරට අහු වුණොත් සැකිල්ල විතරක් ඉතුරු වෙලා පාට කඩදාසි දිය වෙලා ගියාම අර වෙසක් කූඩුවේ ලස්සන තියනවාද? නෑ, ලස්සනක් නෑ. ආන්නේ වගේ අපි බාහිර ලස්සන කරන්න උනන්දු වෙනවාට වඩා අපේ අභ්‍යන්තරය අපි ලස්සන කරගන්න උනන්දු වෙන්නට ඕනේ. කොහොමද උනන්දු වෙන්නේ? තණ්හාව දුරු කරගන්න පරිත්‍යාගය පුරුදු කරගන්නට ඕනේ. එවාගේම ද්වේෂය දුරු කරගන්න මෛත්‍රිය, කරුණාව ජීවිතේට පුහුණු කරගන්නට ඕනේ. මෝහය දුරු කරගන්න ප්‍රඥාව අපි ජීවිතේට එකතු කරගන්නට ඕනේ. අකුසල මූල කුසල මූල කියලා අභිධර්මයේ තුල සඳහන් කරනවා. ආන්නේ ටික මනාව අවබෝධ කරගත්තොත් අපි ලැබූ ජීවිතය සාර්ථකව ගත කරලා සාර්ථකව අවසන් කරන්න වාසනාව උදා කරගන්න පුළුවන්. ඒ නිසා ඔබත් ලෙඩ වෙනවා, මමත් ලෙඩ වෙනවා. ලෙඩ වෙන කයක් තරන අපි නිවන් අවබෝධ කරගත්ත දාට ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන දුක් නැතිකොට නිවී සැනසෙන්න වාසනාව උදා කරගන්න පුළුවන්. ඒ නිසා මේ හැම කාරණාවක්ම හොඳින් මෙනෙහි කරලා මේ උතුම් සීසත් ධර්මයේ වටහා ගන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න කියලා බොහෝම ආදරයෙන් සහ කරුණාවෙන් සිහිපත් කරනවා.